මම මේකයි කියන්නේ. හරිද? දැන් අඬන්නේ මොකද කියන්නකෝ ඉතින් ඔයා මට ඒක නා. මේකට උත්තර දෙන්න ඉස්සෙල්ලා. ඔක බලන්න නැතුව. මතන්ද? මතන්න? දත කඩනව නේද? මේ ඒක නෙමෙයි. ඔයා මේ අඬන්නේ මොකද දැන්? අඬනවද ඊට පස්සේ? අඬනවද? මං කිව්වේ දැන් ගෑල් ළමයි අඬන්නේ. කොල්ලෝ අඬන්නේ නැහනේ. සිංහල කොල්ලෝ අඬනවද? අඬනවද? ඉතින් නංගිගෙන් ගුටි කන ලැජ්ජයිනේ. කොල්ලෝ ගුටි කනවද නංගිගෙන්? නංගියව බගලා. ගහන එක නෙමෙයි අඬන එක මම කියන්නේ. නංගි ඔබ කියන අඬනවද? අර නංගි මං කතා කරනවා මං නංගි කරනවා. ගහන එක නෙමෙයි මං කතා කරන්නේ. අඬන එක ගැන කතා කරන්නේ. ඉතින් යාම නංගි කනවනේ. අපෝ මේ නංගිගෙන් ගුටි කන අඬන්න බෑ. හරිද? හරිද? අත මොගේ එනෝනේ. මොකද? දාගක් කියනවා. දත? ආගන්න. අයියෝ ඒක නෙමෙයි අපි කතා කරේ අඬ නෑ එක. අනේ මන් දන්නේ. ආර්තිනේ. හරි මැදින් කැලක් කැඩලා ඉතින්. කොහෙද යන්නේ ඉතින්? ඔය ඉන්නවා. අයින මොකද දෙන්න? ඉතින් ඉතින් ආදරේට හපන්. අන්න මොකද? දැක්කද? දැක්කද උම්ම එකක් දුන්නා? හරි ඉතින් මේ ආපන එක නෙමෙයි මං ඉන්නකෝ කියන්නේ බයික් එකේ ගිය එකන් ගියේ කවුද? තාත්තනේ. තාත්තා. ඉතින් එහෙනම් දැන් තරහ වෙනවද? ඉතින් තාත්තා මාව හැප්පුවානේ. ආදරේට නේ හපන්නේ. අර කඩ. ඒක මේ ඒක නම් අඬන්න බෑ ඊට පස්සේ. හරිද? දුව ඉන්නේ. මල්ලිගේ ඇඟ උඩ ඉන්නේ. මෙයාත් එපා මගේ ගන්ධ මූණ මගේ පස්ස පැත්ත ගහන්නේ නෑ මෙයා මගේ පස්ස මගේ යාගේ පැත්ත